සුබ දවසක් වේවා සියලු දෙනාටම. අපි කතා කරන්න යන්නේ 2025 පේපරේ පළවෙනි ප්‍රශ්න පත්‍රේ ඒ කොටසේ මූලික ප්‍රශ්න 25 ගැන. ඒකේ පළවෙනි ප්‍රශ්නේ අපි කියනවා ආනයනය කරනු ලබන භාණ්ඩයක මුල් වටිනාකම රුපියල් 60,000. ඒ සඳහා 14% තීරුවක් දක්වයි. තීරුබදු ගෙවීමෙන් පසු භාණ්ඩයේ වටිනාකම කීයද? එතකොට මේකෙන් අපි බලන්න ඕනේ ගානේ තියෙන්නේ තීරුබද්ද තමයි ගන්න. තීරුබදු කියන්නේ ඕනෑම රටකට රටින් බඩු කියනකොට ඒ රටේ රජය විසින් භාණ්ඩවලට බද්දක් ගන්න. ගහන බද්ද තමා තීරුබද්ද කියලා කියන්නේ. තීරුබද්ද කියලා කියන්නේ. එතකොට මේක හැටියට මේ ආනයනය කරන භාණ්ඩ වටිනාකම වෙනවා 60,000ක්. එතකොට තීරුබද්ද ගහනවා කියන්නේ 14. එතකොට අපිට මේක තේරුම තමයි අපි රුපියල් 100ක භාණ්ඩයක් ගෙනාවොත් ඒකට තීරුබදු වශයෙන් රුපියල් 14. එතකොට අපි රුපියල් 60,000ක භාණ්ඩයක් ගෙනාවොත් කොච්චර තීරුබද්දක් ගන්නවද බලන්න. එතකොට මේක රුපියල් 100 අපි රුපියල් 600 වැඩි කරාම කීයද? මේක 60,000 කරන්න පුළුවන්. මේ විදිහට 14යි 600 වැඩි කරලා කොට මේ පැත්තේ වෙනවා රුපියල් 60,000යි. කොට මේ පැත්තේ රුපියල් 8,400ක මුදලක් තීරුබදු වශයෙන් ගෙවනවා. තීරුබදු මුදල නෙමෙයි. භාණ්ඩයේ තීරුබදු ගෙවුවට පස්සේ වටිනාකම වෙන්නේ ඒ තීරුබදු ගෙවීමෙන් පසු වටිනාකම. එතකොට අපි කියන්නේ රුපියල් 60,000ට කොට රුපියල් 8,400 මුදලක් වෙනවා. ඉක්වලු හරි. මේක දෙවෙනි ගාන කියන්නේ ABC සමදීපාද ත්‍රිකෝණයක් වෙනවා. කොට මේක y නම් මේකත් y. මොකද සමදීපාද ත්‍රිකෝණේ සම්මුඛ කෝණ සමාන. එතකොට අපිට මෙන්න මෙතෙන්ට පොඩි ප්‍රකාශයක් ලියන්න පුළුවන්. y ධන 130 සමාන 180යි. හේතුව තමයි සාර රේඛාව මත පිහිටි බද්ධ කෝණ ලිව්වනම් හේතුව. ඒකට y වලගේ වෙනවා 180ෙන් අඩු කරන්න ඕනේ. යාද 100 යාම අගේ වෙන්නේ 50යි. y සමානයි. ඒතර අපිට ඕනේ මෙන්න මේ කෝණය ACB කෝණය. මේක අපි x කියලා ගමු. හරි. ඒකට අපිට y ධන සමානයි 180 ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ වල එකතුව. y කියන්නේ
50යි. එතකොට මේ දෙක නම 100 වෙනවා. ධන x 180ෙන් අඩු කරන්න තියෙන 100ක්. x සමානයි කිය 80යි. සමානයි 80යි. ඒ කියන්නේ මොන කෝණයද? A C B කෝණය. එතකොට වාට පේපරේදී මේකට එක ලකුණක් හම්බෙනවා. මේකට එක ලකුණක් හම්බෙනවා. හරි. ඊට පස්සේ අපිට කියන්නේ තුන්වෙනි ගානේ මේක විසඳන්න කියලා. එතකොට ප්‍රකාශයේ එතකොට මෙතන දැන් සමීකරණයක් තියෙන්නේ. සමීකරණය ගත්තාම x ගෙන් 4 එතකොට අපි මේ කියනවා 4 බෙදීම x කියලා. ඍණ 5 බෙදීම 2x සමානයි 1 බෙදීම 8යි නැත්තම් 8න් 1යි. එතකොට දැන් මේ දෙක බැලුවාම අපිට පේන්නේ මොකද්ද? මේ දෙකේ හරය සමාන නැහැ. එහෙනම් අපි මේකේ හරය සමාන කරගන්න ඕනේ. එතකොට අපි පොදු හරය ගන්නවා. දැන් මේක නම් දෙන්නටම x තියෙනවා. එතකොට මේකේ දෙක තියෙනවා, මේකේ දෙක නැහැ. එතකොට මේකට දෙක දාගන්න ඕනේ. එතකොට මේක උඩ යටයි දෙකෙන් වැඩි වෙන්න ඕනේ. අතර බෙදීම x යට දෙකම අපි දෙකෙන් වැඩි කරනවා. දැන් මේක පොදුවන්නේ ගත්තාම 8යි බෙදීම 2x 5 බෙදීම දැන් බලන්න දැන් මේ දෙකටම පොදු. එතකොට අපිට මේක ලියන්න පුළුවන් 2x මෙතන 3යි කියලා කෙලින්ම දාන්න පුළුවන්. දැන් මෙතන අපිට x කියන එක කෙනා උක්ත කරගන්න ඕනේ. x වල අගය තමයි හොයන්න තියෙන්නේ. එතකොට අපි මේක හරස් වැඩි කළා නම් හරි හොඳට මතක තියාගන්න හරස් වැඩි කරනවා. ඊට සමීකරණය වුණත් මෙහෙම හරස් වැඩි කරන්න පුළුවන්. ඔහොම මේක අපිට ලියන්න පුළුවන් 3 වැඩි කිරීම 1 වැඩි කිරීම 2x. ඔහොම ලියන්න පුළුවන්. ඒක තමයි අපේ. ඊට පස්සේ මේක තවත් සුළු කළොත් 24 සමානයි 2x. මේක දෙකෙන් බෙදෙනවා. දෙකෙන් බෙදෙනවා. මේක කැපෙනවා 12යි. x සමානයි 12යි කියලා. x වලගේ 12යි. ඊට පස්සේ අපිට ඊළඟ ගාන. එතකොට මේක කියන්නේ 4 වෙනි ගාන මූල 30හි පළමු සන්නිකර්ෂණය සොයන්න. එතකොට අපිට දැන් උදාහරණයක් විදිහට x වල මූලේ සමානයි කීයද? x වල මූලෙට අපි උනන ලියන්න බලමු. x වල භාගය. අනි බලය කියන්නේ. x වල එතකොට වර්ගය ලියන්නේ. x කියලා ලියන්න පුළුවන්. මේක ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ අපිට ඕන මොකක්ද? 30 වර්ගමූලය හොයන්න. හරිද? අපි සන්නිකර්ෂණ පාඩම පාවිච්චි කළාම ඒ පාඩමේ අපි දැන් බලන්න ඕනේ
ඊට හරි 5 වර්ගය කීයද 25යි 6 වර්ගය කීයද 30යි එතකොට මේ මූල 30 කියන කෙනා තියෙන්න ඕනේ මොකද්ද මූල 36ත් ඔන් 25ත් අතර එතකොට මේක වෙනුවට අපි ලියන්න පුළුවන් 5 කියලා මේක වෙනුවට ලියන්න පුළුවන් 6 කියලා එතකොට අනිවාර්යෙන් මේක මොකද්ද 5 දශම ගානක් වෙන්න ඕනේ අපි බලමු දැන් මේකේ පොඩි ඉඟියක් දීලා තියෙනවා 5.4 5.4 සමානයිලු 4 වර්ගය සමානයිලු 29.16ට එතකොට අපිට තවන අපිට මීට වඩා චූටි වැඩි අගයක් ගත්තොත් 5.5 අගේ අරගෙන එක සුළු කරලා බැලුවොත් අපිට එනවා ඒක අගේ අපිට එනවා 5.5 වර්ගය නවා 30.2යි කොට මේකින් අපිට වඩාත් ළඟම කවුද වඩාත් ළඟම වෙන්නේ 29.1යි පහද 30.2යි පහද තොට වඩාත් ළඟම වෙන්නේ තෙන්ට තියෙනවා 0.2යි පහ එතෙන්ට තියෙනවා 0.8 එතකොට ළඟම මෙයාටනේ අපිට පළමු සංකර්ශණය වෙනකක්ද තියමුල පළමු සංකර්ශණය දැක්වහම් තියමුල වෙන්නේ එතකොට ළඟම කෙනා වෙන්න 5.5 තමා ගන්න තරවෙන් හරි පස්වනි ගාන කියන්නේ හිස් ටැන්කයකට සැපකර ඇති නලයක් ජලය කලායන ශීගතාවය මිනිත්තුවට ලීටර් 28ක් ටැන්කේ ධාරිතාවය ලීටර් 112ක් නම් ටැන්කිය සම්පූර්ණයම ජලයෙන් පිටබීම මිනිත්තු ගීයක් යනවාද කියල තමහන් ටැන්කි අත්තින හරිද කොට මේ ටැන්කිය ලීටර් 112ක් වෙනවා මේකට යන් නලේ දාණ්ඩුවන් උඩින් දෙයටින්ද අපිට ජලය පිටෙන්ඩරන්න නලේ දාණ්ඩුවනේ උඩින් මේකෙන් ජලය එනවා කියනවා ලීටර් 28ක් මිනිත්තුවට ලීටර් 28ක් කෙනවා ටැන්කිය සම්පූර්ණ පිරීමට මිනිත්තු කියක් ගත වෙනවාද කොට එක මිනිත්තුවකදී පිරෙනවා ලීටර් 28 මිනිත්තු දෙකකදී පිරෙනවා කියද 28 ඒව දෙගන්නේ පිට 56ක් බෙදෙන ඔය විදිහට මිනිත්තු 3කදී බෙදෙනවා ලීටර් 28 වැඩි කරන්න ඕනේ 3 කියද වැඩි කරහම අසුතර මිනිත්තු 4කෙදී 28 වැඩි කරන්න 4 කියද එකයි 112යි හරි එතකොට මේක අපිට කෙලින් වෙන උත්තරව මිනිත්තු 4යි
මේක අපිට තව විදිහකට හදන්නත් පුළුවන්. අපිට ටැංකියේ ධාරිතාව වෙනවා 112 ලීටර්. අපි බෙදන්න ඕනේ 28 ලීටර් මිනිත්තුවට. මේකට ලීටර් කැපෙනවා. මේකට එකයි මෙතෙන්ට 4යි 28 ඒවා 4යි මිනිත්තු කියලත් එනවා. ඊට පස්සේ 6වෙනි එක දී ඇති රූපයේ ABC සහ D යනු ඕ කේන්ද්‍රය වූ වෘත්තය මත පිහිටි ලක්ෂ 4කි. ඕ කේන්ද්‍රය වෙච්ච වෘත්තේ මේ ලක්ෂ ටික පරිදිය මතලු තියෙන්නේ. දී ඇති තොරතුරු ඇසුරෙන් A D C හරි මේ අපි x කියලා ගම්මු. ගොඩයා x අපි සවාගත්තන හරි නේද? හරි මේක වෘත්තයේ ජය සම්බන්ධ ප්‍රමේයක් මතක් වෙන්න මෙතනම මේක වෘත්තයේ ජයක් මගින් කේන්ද්‍රය ආබාධනය කරන කෝණය. මේක තමා පරිදි ආබාධනය කරන කෝණය. මේක 2x වුණොත් මේක x වෙනවා. එතකොට ඒක මේ රූපෙට ගෙනාවොත් අපිට කීයක් වෙනවද? මේක 55ක් වෙනව නේද? හරි. ඔයාලට මතක ඇති දැන් මේක වෘත්තේ මොකක් මත තියෙනවද? වෘත්තේ පරිදිය මත තියෙන ලක්ෂ 4ක්. එතකොට මේක මොකද්ද වෙන්නේ? වෘත්ත චතුරස්‍රයක් වෙනවා. මෙය වෘත්ත චතුරස්‍රයකි. වෘත්ත චතුරස්‍රයේ ලක්ෂණ මොනවද තියෙන්නේ? වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණවල එකතුව අංශක 180ක් වෙනවා. එතකොට ADC කෝණේ ගන්න. එතකොට ADC කෝණයයි ABC කෝණයයි සම්මුඛ කෝණ දෙකක්. එතකොට මේ දෙන්න 180ක් වෙනවා. එතකොට අපි දන්නවා ABC කෝණයගේ 55යි අපට ඕනේ ADC. එතකොට ADC වෙනවා 180ෙන් අඩු කරන්න තියෙන්නේ 55ක්. කියද? 125 නේද? 125යි. ඊට පස්සේ ඊළඟ ගාන 7 වෙනි ගාන. 7 වෙනි ගාන කියන්නේ පරීක්ෂණයකදී සිසුන් සමූහයක් ලබාගත් ලකුණු ඇසුරෙන් අඳින ජාල රේඛාවක්. ජාල රේඛාවක අසම්පූර්ණ සංඛ්‍යාත බහුවස්ත්‍රයක් මෙහි දැක්වේ. සංඛ්‍යාත බහුවස්ත්‍රය සම්පූර්ණ කරන්න. එතකොට අපිට මේ ප්‍රශ්නයේදී අපිට මේ රූපෙම මේක කරලිවරයක් කරන්න. මෙන්න මේක තමයි මේ කියන සංඛ්‍යාත බහුවස්ත්‍රය. මෙන්න මේ බලන්න. මේක මේ ලක්ෂවල හරියට මැද. මෙතන බලන්න මෙතන වෙනසක් තියෙනවා. මෙතන තියෙනවා මේක පරාසය වෙලා තියෙන්නේ 40 ඉඳන් 60 දක්වා. එතකොට 40 ඉඳන් 60 දක්වා ගත්තාම මෙතන දෙන්නෙක් ඉන්නවා. මේක පරාසය සමාන පරාස වුණොත් එතකොට මේ පරාසය මෙතන සමාන වුණොත් මේ වගේ දෙන්නෙක් ඉන්න. එතකොට අපිට
මේ දෙන්නට ඩොට් දෙකක් තියන්ඩුවන මේ පරාස දෙකටම ඒ දෙන්න සංඛ්‍යාත සමානයි සිසුන් සංඛ්‍යාව සමානයි. එතකොට අපි අඳින එක වෙන්නේ මෙතනින් අපි ඉතල් දීලා ඕන්නම අදි ඊට පස්සේ මේක මේ ලක්ෂ දෙක හා කරනවා. ඊට අපි එන්න මෙතන 60-70 අතර හරි මැද කියන්නේ 65 ලක්ෂය 65 ලක්ෂයට මේක අදින ඔයගොල්ලෝ අඩි රූල් තියලා අඳින්න මට මේක බෑ. හරිද? කොහොම තමයි අපිට ජාල රේඛාව අඳින්න. හරි අපිට ඊළඟට කියන්නේ 8 වෙනි ගානේ මේ කියන්නේ මේ විජී පදවල කුඩා පද ගුණාකාරය හොයන්න කියලා. දැන් කුඩා පද ගුණාකාරය හොයන්න කිව්වොත් අපි මෙහෙම පහළට මේ තුන් දෙනා ලියා ගන්න. හරි එතකොට අපි දැන් ඔයගොල්ලන්ට මතකෙදී ප්‍රථමක සංඛ්‍යා කියලා. ප්‍රථමක සංඛ්‍යා කියන්නේ යම් කිසි සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන් විතරක් බෙදෙන. දෙක බලන්න. දෙකෙන් බෙදුනහම එකයි. දෙකෙන් විතරයි බෙදෙන්නේ. තුනත් එහෙමයි. තුන වෙන කාගෙන්වත් බෙදෙන්නේ නැහැ. තුන බෙදෙනවා. හතර බලන්න. හතරෙනුත් බෙදෙනවා. හතරයි දෙකෙනුත් බෙදෙනවා. ඒතකොට මෙන්න මේක 4 කියන එක ප්‍රථමක සංඛ්‍යාවක් වෙන්නේ නැහැ. එතකොට අපිට ප්‍රථම සංඛ්‍යාව විදිහට ගන්න පුළුවන් 2 3 5 වඩු 5 විතරයි බෙදෙන්නේ. 6 ගන්න බෑ. 6 3ෙන් බෙදෙනවා. 7 ගන්න පුළුවන්. 8 ගන්න බෑ. 9 ගන්න බෑ. 10 ගන්න බෑ. 11 ගන්නවා. ඔය විදිහට අපිට ප්‍රථම සංඛ්‍යා ලියන්න පුළුවන්. ඒකට මේවා ප්‍රථම සංඛ්‍යාවල ගුණිතයක් විදිහට ලියන්න ඕනේ. අපිට මේක ලියන්න පුළුවන් 3 වරක් x. මේක ලියන්න පුළුවන් මේක දැන් 6 කියන එක සංයුක්ත සංඛ්‍යාවක්. ඒකට මේ සංයුක්ත සංඛ්‍යාව අපිට ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් විදිහට ලියන්න. ඒකට අපි කියනවා දෙවරක් 3 කියලා. 2 කියන්නේ ප්‍රථම සංඛ්‍යාව, 3 කියන්නේ ප්‍රථම සංඛ්‍යාව. xy. ඊට පස්සේ 4 කියන්නේ සංයුක්ත සංඛ්‍යාව. ඒක අපි දෙවරක් 2 කියලා ලියන්න ප්‍රථම සංඛ්‍යාවල ගුණිතයක් විදිහට ලියන්න. ඊට පස්සේ x වර්ගය y. ඊට පස්සේ මෙන්න මේ ඔක්කොම ටික සලකලා අපි මොකද්ද මේ කට්ටියෙන් විශාල බල තියෙන අය රවුන්ඩ් කරනවා. මේකෙන් 3 ගත්තාම 3 විශාලම බලය තියෙන 1. ඒකට 1 ඕන එක. මෙයා ලකුණු කළත් එකයි, මෙයා ලකුණු කළත් එකයි. මෙයා ලකුණු කරනවා. ඊට පස්සේ අපි 2 බලමු. මෙතන දෙකේ බල දෙකක් තියෙනවා. දෙකේ මේක දෙවෙනි බලය. එතකොට මේ දෙන්නම අපි ලකුණු කරනවා. විශාලම බලය. ඊපස්සේ y ගත්තාම 1 නයි. y පළවෙනි බලය විතරයි තියෙන්නේ. x වල දෙවන බලය තියෙනවා. විශාලම බලය. මේවා ගන්නේ නැහැ. මේවා කුඩා බලය. එතකොට අපි මෙන්න මේ ඔක්කොම සංඛ්‍යා ටික ගුණ කරලා ලියන්න ඕනේ. ඒක තමයි කුඩා පොදු ගුණාකාරයේ විදිහට එන්නේ. කුඩා පොදු ගුණාකාරය කුප්පොගු 3 වැඩි කරනවා 2 වර්ගය x වර්ගය y. ඉතින් මේක 4 වරක් 3 12යි x වර්ගය y. ඔන්න ඕක තමයි කුඩා පොදු ගුණාකාරය විදිහට අපිට එන්නේ. හරි ඊළඟට මේ 10 වෙනි ගාන කියන්නේ මොකද්ද? ලඝු සම්බන්ධ ගාන. ලඝු නියම මතකද? ලඝු නියම
ලොක් නියම පීටර් ලොක් ඒවල බීවෙනි බලය සමානයි C කිව්වොත් එක අපි දර්ශක මේ දර්ශකවල දර්ශකාකාරය එතකොට මේකේ මේකට අපි කියනවා වගේ කියලා මෙතන මේ කියනවා දර්ශකය මේ කියනවා පාදය කියලා අපි මේක ලොග්ගු ආකාරයෙන් දැක්කුවොත් ලොග් පාදය යටට ලියනු අගේ ලොග් එක ළඟට එහෙම ලියනු දර්ශක ඉස්සරහින් ලියන බලන්න මේක වෙලා තියෙන වැඩි මෙයා මෙතෙන්ට විල්ලා මෙයා මෙතෙන්ට විල්ලා උඩ තියෙන කෙනා ඉස්සරහට ඇවිත් හොඳම දර්ශකාකාරයෙන් ලියන සම්මත විදිහ එතකොට අපිට තව හම්බෙනවා LG කියලා එක හරිද LG කියන එක සමාන වෙනවා ලොක් 10ට ඒක තමයි ඕනම පාදයක් අපි 10 පාදයෙන් ලියනවනම් 10 පාදයෙන් ලියනවනම් ඒක LG විදිහට ලියන්න පුළුවන් එතකොට මේක තියෙන්නේ 10 පාදයෙන් හරිද ඒ කියනවා LG 273 සමානයි 2.3.8.5 නම් 10.3.8.5 අගේ ලියන්න හරි අපි මේක වැඩක් කරමු මේක අපි මේක ලග්ගාකාරයෙන් තියෙන්නේ මේක දර්ශකාකාරයෙන් ලියමු අපිට ඔන්න මේක ලියන්න පුළුවන් ලොග් 243 සමානයි 3.8.6 ඔන්න මේක ලියන්න පුළුවන් ලොග් 10 පාදේ හම ලොග් දාලා ලියන්නත් පුළුවන් ඒකට අපිට මේක පාවිච්චි කරලා මේ විදිහට හැරෙව්වොත් අපි මේක තමා පාදය ඒ වගේ තියෙන්නේ 10 මේක C වගේ තියෙන්නේ C වගේ තියෙන්නේ 243 B වගේ තමා තියෙන්නේ මෙයා 2.3.8.5 එතකොට මේක සමාන වෙනවා මේක අපි ලියන්න ඕනේ ඉස්සරහින් C දාන්න බෑ එතකොට 243 අපිට පේපරේ අහන්නේ මොකද්ද 10.3.8.5 බලන්න මෙහෙම මේක මම වැඩි කරනවා 10 දෙකින් මේක මම වැඩිපුර වැඩි කළා කරපු වැඩි තමා මොකද මේක 10 දෙවෙනි බලෙන් වැඩි කළා 10 දෙවෙනි බලෙන් වැඩි කළාම මේ පාදයේ සමාන එහෙනම් දර්ශක දෙක එකතු වෙනවා ඒකට 10.3.8.5 ධන 2 මේ දෙක එකතු වුණාම 10යි එකතු වුණාම 2.3.8.5 මේක එනවනේ හරි එතකොට අපිට ඒ විදිහට මේක අපි මේක කළේ 10න් ගුණ කරපු එක මෙතෙන්දි කියලා මට මේක 10න් බෙදුවනම් හරි මෙතෙන්දි දැන් අපි 10න් බෙදනවා කියන්නේ 10 රින
දෙක දාන්න. තුර රින දෙක දැම්මහම මේක සුළු වෙලා අපේ පැත්තේ දැම්ම හින්දා මේ පැත්තේ අනිවාර්යෙන් සමීකරණය ගැන තරාදියක් හින්ද තරාදී දෙපැත්ත සමාන කරන්න ඕන. තුර මේ පැත්තේ සුළු වුණහම වෙනවා 0.5. මොකද්ද? මේ දෙක සුළු වුණහම අපි ඉස්සෙල්ලා වැඩි කියලා ලකුණු මොකද්ද? ධන 2.3.8.5 අඩු කරන්න තියෙන ඍණ දෙකක්. එතකොට අගේ වෙන්නේ d කියලා ලකුණ ධන 0.3.8.5 සමානයි 2.4.3 10 ඍණ 2. එතකොට ඒක තව විස්තරව ලියන්න පුළුවන්. 243 10 ඍණ 1 10 ඍණ 2 යට ගේන්න පුළුවන්. නහම ධන වෙනවා. එතකොට අපි 10 2 243 100ෙන් බෙදන්න තියෙන්නේ. අපිට අගේ වෙනවා 2.4.3. ඔන්න ඕක තමයි අපේ උත්තරේ. 2.4.3 තමයි අපේ උත්තරේ වෙන්නේ. හරි. හරි අපිට ඊළඟට 11 වෙනි ගානේ කියනවා දී ඇති රූපයේ AB DE AB DE 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 සහ AB FC සමාන්ත්‍රාශ්‍ර දෙකකි. මේ දෙක සමාන්ත්‍රාශ්‍ර දෙක. හරි. තවද E ED CF සරල රේඛාවක් මත පිහිටි ලක්ෂ. මේක සරල රේඛාවක් මත පිහිටනවා කියලා කියනවා. හරි. ඊට පස්සේ BFC කෝණේ BFC ගැන මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් ඇති ත්‍රිකෝණ තුනක් නම් කරනවා. BFCට වගේ සමාන ත්‍රිකෝණ මොකක්ද? කොහොමද ඒක අපි හොයන්නේ? මෙයාට වර්ගඵලයෙන් සමානයි. එතකොට බලන්න මෙන්න මේ පාදයම නේද? මේ පාදයම ඔයගොල්ලන්ට හිතෙනවා මේක සමාන්ත්‍රාශ්‍රයන් නිසා මොකද? මං කියනවා AB සමානයි CF. හේතුව තමයි මෙන්න මේක සමාන වෙන්න හේතුව තමයි AB FC කියන්නේ සමාන්ත්‍රාශ්‍රයක්. හරිද? AB කියන්නේ සමාන්ත්‍රාශ්‍රයක් හින්දා මම කියනවා මේ දෙක සමානයි. සමාන්ත්‍රාශ්‍රය සම්මුඛ පාද දෙක සමානයි. සමාන සහ සමාන්තර වෙනවා. හරිද? එතකොට මෙන්න මෙයා සමාන වෙනවා. එතකොට මෙන්න මෙයා මෙන්න මේ AB සමාන්තරයි EF. හේතුව තමයි මේක උතන සමාන්ත්‍රාශ්‍ර දෙකක් තියෙනවා. ඒ හින්දා අපි කල්ලියම නැහැ. AB CF සමාන්ත්‍රාශ්‍රයන් නිසා. හරිද? අපිට මේක නම් FC කියලා දාන්න එක ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට දැන් මෙතන ඒක සමානයි. අපිට මොකද ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න? භාගයයි ආධාරකය වැඩි කිරීම ලම්බ උසනේ. එතකොට මේකේ අපි දැන් මේ දෙක සමාන්තරයි. ඒ හින්දා මේ දෙකේ ලම්බ උස සමානයි. අපි h කියලා ගමු.
එතකොට අපිට දැන් මේ ත්‍රිකෝණේ වර්ගඵලය හොයන්න ඕනේ නම් මොකද කරන්නේ? 2යි CF වැඩි කිරීම අපි මෙතන ගමු h කියලා. ලම්බුස h කින් වැඩි කරනවා. හරි. ඊට පස්සේ බලන්න ABD ත්‍රිකෝණය සලකන්න. ඒකේ වර්ගඵලය හොයන්න. අපි දැන් කියුවේ BCF ත්‍රිකෝණේ වර්ගඵලය. ඊට පස්සේ අපි හොයමු ABD ත්‍රිකෝණේ වර්ගඵලය. ඒකේ වනේ භාගයයි ආධාරක කියන්නේ AB, ලම්බුස කියන්නේ H. ඒ විදිහට අපි ABC ත්‍රිකෝණේ වර්ගඵලය හොයමු. ABC ඒක ලැබෙනවා භාගයයි ආධාරකය AB plus H. හරි. දැන් බලන්න මම මෙතන ලියුවා CF සමානයි AB ට. මෙතන CF AB එතකොට මෙන්න මේ පාට තේරෙනව නේද මේ දෙන්න සමාන හින්දා. එතකොට මේ ත්‍රිකෝණ තුනේම වර්ගඵල සමානයි. අපිට කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලයට සමාන තවත් වර්ගඵල ඇති ත්‍රිකෝණ දෙකක් නම් කරන්න කියලා. එතකොට ඒ ත්‍රිකෝණ දෙක තමයි මෙන්න මේ ත්‍රිකෝණ දෙක. මොකක්ද ත්‍රිකෝණ දෙකේ නම? ත්‍රිකෝණ දෙක තමයි ABD ත්‍රිකෝණයයි ABC ත්‍රිකෝණයයි. ඔය දෙක ත්‍රිකෝණ වර්ගඵල BCF ත්‍රිකෝණේ වර්ගඵලයට සමාන වෙනවා. හරි. අපි ගන්නට 12 වෙනි ගානේ සමතලා බිමක ඒ ලක්ෂයක සිටින අනුලා ඉන්නේ ලක්ෂය මෙතන. එම බිමෙහි BC නම් සිරස් ගොඩනැගිල්ලක් C නම් ලක්ෂයකදී සිටිනසේ කමල්ව දකි. කමල්ව දකිනවලු අංශක 50. සිරස් කමල් ඉන්නේ උඩ, අනුලා ඉන්නේ මෙතන. මෙතන අනුලා, මෙතන කමල්. හරිද? ආරෝහණ කෝණය. ආරෝහණ කෝණය යන මෙන්න මේ කෝණය තමයි වෙන්නේ. මේ අංශක 50යි. ඒ අනුව නිවැරදි ප්‍රකාශය තෝරා යටින් ඉරක් අඳින්න. මෙතන තියෙනවා tan cos sin. මේක අපි sin cos tan කියන ඒවා පාවිච්චි කරන්නේ සුජුකෝණික ත්‍රිකෝණයක් සඳහා. එතකොට මේකේ සුජුකෝණික ත්‍රිකෝණය පිට tan 50 කියන්නේ සම්මුඛ පාදය බෙදීම මුඛ පාදය බෙදනවා බද්ධ පාදයෙන්. එතකොට මේක හැටියට මෙන්න මේ 50ට අංශක 50ට සම්මුඛ වෙන්නේ BC. ඒක බද්ධ වෙන්නේ AB. එතකොට ඊළඟට අපිට cos 50 බලමු. cos 50 කියන්නේ බද්ධ පාදය බෙදීම කර්ණය. කර්ණ පාදය. මේ කර්ණ පාදය වෙන්නේ AC. කර්ණය කියන්නේ විශාල ශ්‍රීකෝණික ත්‍රිකෝණේ විශාලම පාදයට. නැත්තම් අංශක 90ට සම්මුඛ පාදය. බද්ධ පාදය වෙන්නේ AB. ඊට පස්සේ sin 50. sin 50 එන්නේ සම්මුඛ පාදය බෙදීම කර්ණය.
ඒක අපිට ලියන්න පුළුවන් BC එදීමේ AC. හරි බලමු මේකේ මොකක්ද අපිට ඇවිල්ලා තියෙන්නේ. මට පේන විදිහට නම් ඇවිල්ලා තියෙනවා මෙයා නිවැරදි විදිහට. ගන්න. හරි. ඊට පස්සේ මොකක්ද? වර්ගජ ප්‍රකාශනයක් තියෙනවා. ඒකේ එක සාධකයක් දීලා තියෙනවා. අනෙක් සාධකේ මොකක්ද කියලා තමයි අහන්නේ. හරි. එක සාධකයක් දීලා තියෙනවා නම් අපිට නම් මේක දීර්ඝ විදිහටම හදමු. යටි ක්‍රමයක් තියෙනවා. මොකද කරන්නේ? මේකේ මුල් පදයයි එන වර්ග පදයයි තනි පදයයි කියන විජීපක විජිය ලකුණක් නැති එකයි ගුණ කරනවා. කියන්නේ 2x වර්ගය ගුණ කරනවා ඍණ 3න්. ඒකේ ලකුණත් එක්ක ගුණ කරන්න. මෙයා ඍණ 6යි x වර්ගය. දැන් අපි ඍණ 6යි x වර්ගය හදන්න ඕනේ. ඉන්න මෙයාව එකතු කරලා හරි අඩු කරලා හරි බලන්න. ඔබට මේක ලියන්න පුළුවන් දැන් මෙතන ලකුණ ඍණ. එතකොට මේ දෙන්න ගුණ වුණාම ඍණ වෙන්න ඕනේ. එතකොට මෙතන ලකුණු දෙක අනිවාර්යෙන් එකක් ඍණ අනික ධන වෙන්න ඕනේ. හරි. අපි බලමු අපි 6 හදන්න පුළුවන් 3x ගුණ කිරීම 2x. මේක ධන මේක ඍණ කියලා දාන්න පුළුවන්. ඒතර මේක ගුණ වෙලා මෙයා හැදෙනවා. හරි. ඒත් මෙයා හැදෙනවද? නැහැ. මෙයා වුණාම x විතරයි එන්නේ. ධන x එන්නේ. එතකොට ඒක හැදෙන්නේ නැහැ. ඊට පස්සේ තව එකක් බලමු අපි. බලන්න. 6x වැඩි කරනවා x කින්. මෙයා හැදෙනවා. එතකොට ලකුණ එක්කෙනෙකුට දාන අනිත් කෙනෙකුට ඍණ තමයි දාන්න ඕනේ. එතකොට ලකුණ තීරණය කරන්නේ මෙයා අනුව. මෙයාගේ තියෙන ධන තියෙනනම් අපි වැඩි එක්කෙනාට මෙයාගේ වැඩි එක්කෙනාට ධන දාලා අනිත් එක්කෙනාට ඍණ දානවා. එතකොට මේක තමයි එන්නේ. මේක මෙතන ලියලා අපිට පද 4ක් කරන්න බෑ. මේ පද 3 පද 4ක් කරලා ලියනවා. 2x වර්ගය ධන 6x ඍණ x ඍණ 3. ඊට පස්සේ මෙතන අපි මොකද කරන්නේ? පොදු ඒවා ඉවතර ගන්නවා. මේ දෙන්න සලකලා පොදුවයි ඉවත කරනවා. මේ දෙන්න සලකුවම කවුද පොදු 2යි x. එතන x ඉතුරු වෙනවා. මෙතන 3 ඉතුරු වෙනවා. බලන්න මේ දෙන ගුණ වෙලා මෙයා හැදෙනවා. මේ දෙන ගුණ වෙලා මෙයා හැදෙනවා. ඉතින් මෙතන අපි මං ගන්නවා ඍණ 1. ඍණ 1 ගත්තාම මෙතන x වෙනවා. බලන්න මෙයා ගුණ වෙලා මෙයා හැදෙනවා. මෙයා ගුණ වෙලා මේ බලන්න මෙයා පොදුයි. මෙයා පොදුයි මේ සමීකරණය. එතකොට අපි ප්‍රකාශය x ධන 3 පිටට ගන්නවා. ඇතුලේ තියෙන්නේ 2x ඍණ 1. එක සාධකයක් මේක. අනිත් එක තමයි ත්‍රි සාධකය. හරි. හරි. 14 වෙනි ගාන කියන්නේ 1 සිට 6 තෙක් අංක කර ඇති නොගැඹුරු ගණකාකාර ධාතු කැට දෙකක් උඩ දැමීමේදී උඩු අතට පෙරලෙන මුහුණත් දෙකෙහි ඇති අංකවල එකතුව 4ක් වීමේ සම්භාවිතාවය. හරි. ඒතර අපිට සම්භාවිතාවය මම මේක විසඳනවා. මේ කොටු දෙකක් ඇඳලා. හරි. කොටු දෙකක් ඇඳලා විසඳනවා.
එතකොට මෙතන අපි අක්ෂ දෙක ගන්නවා. මේක පළමු කැටය, මේක දෙවන කැටය. එතකොට මෙතන එක වැටීම, දෙක වැටීම, තුන වැටීම, හතර වැටීම, පහ වැටීම සහ 6 වැටීම. එක, දෙක, තුන, හතර, පහ, 6. ඊට පස්සේ අපි දැන් මේකේ පළවෙනි කටේ එක වැටිලා දෙවෙනි කටේ එක වෙලා වැටෙන්න පුළුවන්. ඔව් පුළුවන්. අපි ඔහොම කොටු දැල පාට කරන්න ඉන්නවා. පාට කරනවා කියන්න කොටු දැලේ කතිට ටික දාන්න. කොටු දැල ලස්සන කරනවා. හරිද? මේක හොඳටම ඕනේ අපිට බහුවර්ණ ප්‍රශ්නයක් හින්දා. හරි. මේකේ පැට දෙක එකතුව 4ක් වීමේ සම්භාවිතාව බලන්න. මේක දෙක වැටිලා එක වැටුණොත් 4 වෙනවද නැහැ. මෙතන වෙනවා. මෙයාගේ දෙක වැටිලා මෙයාගේ දෙක වැටුණොත් 4 වෙනවා. එක. මෙයාගේ 3 වැටිලා එක වැටුණොත් ඒත් 4 වෙනවා. මෙයාගේ එක වැටිලා මෙයාගේ 3 වැටුණොත් ඒත් හරි. හරි. ඊට පස්සේ බලන්න මෙතන 4 මෙයාගේ 4 වැටිලා එක වැටුණොත් දැන් 5යි. එතන බෑ. මේ අනිත් ඒවා ගන්න. අනිත් ඒවා අපිට එකක්වත් ගන්න බෑ. ඔක්කොම 4ට වඩා වැඩි හෝ මේ ටික අඩු වෙන ඒවා මේ ටික වැඩි වෙන ටික. ඒකට ඔක්කොම කොටු දැලේ කතර කීයක් තියෙද? 5 වරක් 6 36යි. කතර තියෙනවා 36ක්. ඒකට අපිට පාට වෙලා තියෙනවා කීයද? කතර 3ක්. අපිට එන සම්භාවිතාව ලියන්න පුළුවන්. 36යි 3යි. නැත්තම් 12යි 1යි. හරි. ඊට පස්සේ අපිට 15 වෙනි ගාන කියනවා දී ඇති රූපයේ ABC සහ D යනු ඕ කේන්ද්‍රය වූ වෘත්තය මත පිහිටි ලක්ෂ 4කි. මෙන්න මේ ලක්ෂ 4 වෘත්තේ පරිධිය මත තමයි පිහිටලා තියෙන්නේ. AD ඉස්කම්බේ වන අතර OX මගින් ABජය සමච්චේදනය කරනවලු. ආමේජය සමාන කොටස් දෙකට බෙදෙනවා. දී ඇති තොරතුරු ඇසුරෙන් DCE මේක අගේ වයන මේ X කියලා ගන්නවා. කොහොමද මේක? මේක ජයක් මෙතන AB ජය සමච්චේදනය කරනවා කේන්ද්‍රයෙන් වන රේඛාවක්. එතකොට මෙන්න මෙයාව අපිට එතකොට මෙතන අංශක 90ක් වෙනවා. ඇයි මේ ඕකේ ඉන්ද්‍රිය මතින් උදජය ආබාධනය කරනවා. ඒ ආබාධනය කරන එක උදජය සමාන කොටස් දෙකට බෙදෙන හිද මේක අංශක 90ක් වෙනවා. මේක අංශක 90යි මේ ASO ත්‍රිකෝණේ මේ අංශක 90යි මේ අංශක 50යි මේ අංශක
මොකක්ද හොයන්න පුළුවන්නේ එයාගේ කොමද හොයන්නේ එයමං වයි කියල ගන්න වයිධන අනුවධන සමාන වෙනවා 180ට 180ෙන් අඩු කරන්න තියෙන්නේ 120 මේ දෙන එක 120 60යි හැටයි හරි මෙතන හැටයි බඩු මෙයා ABCD කියන්නේ බොත්ත චතුරශ්‍රය ෘති පරිදි මත පිහිදි ලක්ෂ 4ක හින්ද ඒ ලක්ෂ 7යා කරන එකා වලින් මේක පුත්ත චතුරශ්‍රයක් කරනවා එතකොට මෙතන OAB කෝණය ධන BCD කෝණය එකතු අංශක 180ක් වෙන අපි එතකොට OAB කෝණය නැත්තං වයි වලගේ 60 කියල දන්න එකට BCD කෝණය දන්න නෑ 180ෙන් අඩු කරන්න ඕන 60ක් වෙනවා 120ක් වෙනවා BCD කෝණය කොට වන්නේ BCD කෝණය 120ක් වෙනවා එතකොට අපිට සරරේකාවක් මත පිහිටි බද්ධ කෝණ තම මේ මෙතනදී BCD CDE BCD ඕනය දන BCE කෝණය සමානයි එතකොට අපිට BCD කෝණ 120යි BCE BCE 180 අඩු කරන්න තියෙන 120 60ක් වෙනවා වෙන්නේ අංශක 60යි හරි අපට ඊට පස්සේ කියනමගද සුදු වෘත්ත සිලින්ඩරයක උස එහි පතුලේ අරයමෙන් දෙගුණය වන අතර කෝර හැඩති සිලින්ඩරයක් තියෙනවා ඒක පතුලේ අරය වගේ දෙගුණයක්ලු එහි උස කොට උස 2R වෙනවා මේ ආරණ එක 2R වෙනවා පරිමාව 2156ක් වෙනවලු ගන සෙන්ටිමීටර් වේනම් මෙම සිලින්ඩරේ පතුලේ අරේස වෙන්න මෙතව හින්ට එක දීල තින අරසා සිලින්ඩර එක පරිමාව යන්නේ පයිර් වර්ගේ වලින් පයිර් වර්ගේ සමානයි මේකට සමාන 2156ට 22 බෙදීම 7යි R වර්ගය මෙතන මෙතන අපිට ලියන්න පුළුවන් 2R කියලා ඒ උස 2Rට සමාන නෝ කියලා කිව්වා කර මේක 2R 21.50යි ඊට පස්සේ අපිට හරි
ඊට පස්සේ 22 බෙදීම 7යි. එතන 2 තියෙනවා r වල ගණය 21යි 52. අපි මේකෙන් r වල ගණය ඉතුරු කරලා ඉතුරු කට්ටිය අනිත් පැත්තට ගියමු. මේක 7න් වැඩි කරලා මෙතන 7න් වැඩි කරමු. 21යි 56 වැඩි කිරීම 7. එසේ මේ දෙක බෙදන්න පුළුවන් ඒකට. ඒ 7යි දෙනවා. r ගණය සමානයි 21යි. මේක බෙදමු. 56යි 21කට නෑ 215කට 44ක කීයක් තියෙනවද? 44 ඒවා 4ක්. හයයි පකිතුරු 7යි 5 2යි 220. හයයි මෙතන තියෙනවා 4ක්. එකසිය 10යි 15යි 24යි ඉතින් මෙතන තියෙනවා 9ක්. මේක 40 ගණු r ගණය සමානයි 49 වරක් 7. 7 වර්ගය ධන 7. 7 ගණය 7. එතකොට අපිට r සමානයි කීයද? r සමානයි 7යි සෙන්ටිමීටර්. හරි. ඊට පස්සේ අපිට 17 වෙනි ගාන කියන්නේ සීනි භාජනයක සිටින කුහුඹුවන් කියන්නේ කූඹි සංඛ්‍යාව සෑම මිනිත්තුවකදීම 3 ගුණයක් වේලු. මිනිත්තු 10කදී භාජනයේ සිටින කුහුඹුවන් 36ක් සිටිනවා. භාජනයේ සිටින කුහුඹුවන් සංඛ්‍යාව සොයන්න. හරි. මේක ඇත්තටම කිව්වොත් මොනවා ගානද? ගුණෝත්තර ශ්‍රේණි ගාන. එතකොට අපි ගුණෝත්තර ශ්‍රේණි වලින් හදන්න පුළුවන් එකක්. නෝමල් විදිහට හිතින් හදන්නත් පුළුවන්. කොහොමද හදන්නේ? අපි ගුණෝත්තර ශ්‍රේණි පාවිච්චි කරනවා. මේක තමයි අපිට ලේසිම විදිය. පළවෙනි පදේ ඒ කියන්නේ මුලින් සිටින කූඹි සංඛ්‍යාව භාජනයේ ඒ කියලා ගන්නවා. එතකොට ඊළඟට සෑම මිනිත්තුවකින් 3 ගුණයක් වෙනවලු. AR. එතකොට AR වර්ගය. මේ ඉන්න ගාන. හරිද? එතකොට මේක මිනිත්තු 5ක් අවසානයේ මෙච්චරක් ඉන්නවා. කියන්නේ මිනිත්තු 5යි. මෙතන මිනිත්තු 5ක්. මිනිත්තු 5යි. මෙතන මිනිත්තු 10යි. එතකොට මෙන්න මේ අවස්ථාවේදී තමයි 36ක් ඉන්නවා කියන්නේ. AR වර්ගය සමානයි 36යි. එතකොට මේක හැටියට R වෙන්නේ 3 ගුණයකින් වැඩි වෙනවා කියන්නේ. එතකොට R සමානයි 3යි.
A 3 වර්ගය 36. කොට A 9යි එකම අපි 9 බෙදනවා. 36 බෙදනවා. A සමානයි 4යි. අපිට A කියන්නේ භාජනයේ ආරම්භයේදී හිටිය කෝපගුවන් ගණන. කොට කීයද? 4යි. හරි. අපිට එන 22 වෙනි ගාන. ඒක කියනවා අසමානතාවක් තමයි කියන්නේ. අසමානතාවෙහි පහට අඩු ධන නිකිඩමය විසඳුම් සොයන්න. හරි. ධන නිකිඩමය විසඳුම් තමයි අපි ඔක්කොටම ඉස්සෙල්ලා මේ අසමානතාව විසඳන්න ඉන්නවා. 3x ධන 10 18 ධන 10 මේක සමීකරණයක් කියලා හිතලා විසඳන්න. ඍණ වලින් බෙදුනොත් හරි ගුණ වලින් තමයි ලකුණ මාරු වෙන්නේ අසමානතාව ලකුණ. හරි. ඔය මේක 3x ධන 10 ඍණ 10ක් ගත්තා. යා 18. එහා පැත්තට ගියා ඍණ 10ක් වුණා. එයා කැපුණා. 3x යාලයි ගඩුණාම 8යි. මේක තුنين බෙදෙන්න ඕනේ. දැන් බෙදනවාම x 3යි. 3 8 බෙදීම 3ට වඩා x විශාලයි. 8 බෙදීම 3 8 බෙදීම 3 කියන්නේ මේක දශම වලින් ගත්තොත් 2යි 6යි 6යි දෙතුනේ එම 6යි 1.6ක් වගේනේ 2.6ට වඩා x වැඩි වෙනවා. සින පාට වඩා අඩු වෙන්නත් ඕනේ. ඉගෙන ටික කියන නිකිල කියන්නේ දෙක වෙන්න පුළුවන්. එක වෙන්න පුළුවන් ඒ වගේ. දැන් මෙතන තියෙන්නේ 1.6ත් 5ත් අතර. 1.5ත් හරි 2.6ත් 5ත් අතර තියෙන්නේ 3 තියෙනවානේ. මෙතන 3 තියෙනවා. තව 4 තියෙනවා. ඔය දෙක විතරයි තියෙනවා. ඔක තමයි විසඳුම් දෙක. ඊළඟට සමපාද ත්‍රිකෝණයේ කාට හරස්කඩක් සහිත සමපාද ත්‍රිකෝණාකාරයක් තියෙනවා කියන පාද සමානයි. සුජු පිස්මයක සුජුකෝණාශ්‍රාකාර මුහුණක් තුනක් ඇත. සම්බන්ධයෙන් පහත සඳහන් ප්‍රකාශ වලින් කුමක් නිවැරදිද කියලා කියන්නේ. හරි. මොකද්ද වෙන්නේ? ප්‍රිස්මයක් තියෙනවා. ප්‍රිස්මයක් තියෙනවා. ප්‍රිස්මේ සමපාද කියන්නේ පාද තුනම සමාන ත්‍රිකෝණයක් තමයි තියෙන්නේ. එතකොට මේකේ මේ පාදේ සමානයි මේ පාදේ සමානයි මේ පාදේ සමානයි. මේ කියන මුහුණ දෙකක් පමණක් වර්ග වලින් කියන්නේ ත්‍රිකෝණාශ්‍රාකාර මුහුණ දෙකක් පමණක් නෑනේ. බලන්නකො මේකේ දිග මේකේ දිගයි මේකේ දිගයි මේක x නම් මේක x මේක x. ඒතර අපි මේක h කියලා කිව්වොත් මුහුණත් 1 1 3 මෙතුනේ වර්ගඵල හෙව්වොත් එකේ හෙව්වොත් එකේ හොයන්නේ x වැඩි කරනවා h වලින්. දෙකත් ඒ වගේ. එකත් x නේ. h වලින්. 3 එකත් x වැඩි කරනවා. එතකොට මේ ත්‍රිකෝණාශ්‍රාකාර මුහුණ තුනේ වර්ගඵල සමානයි. බලමු එහෙම උත්තර තියෙන තුනේම ආ තියෙනවා. දෙවෙනි උත්තරේ. මේක තමයි උත්තරේ වෙන්නේ. හරි. ඊට පස්සේ කියන්නේ 24 වෙනි ගාන රූපේ දැක්කෙන්නේ මොකද්ද? පස්තාරේ රේඛාවේ සමීකරණය කියන්නේ මෙන්න මේ රේඛාවේ සමීකරණය මොකද්ද කියලා අහන්නේ. ඒකෝර මේ රේඛාව ඇතුලේ මේ රූපය ඇතුලේ අපිට කණ්ඩාංග දෙක ලියන්න ඕනේ. එකක් තමයි මෙන්න මේ කණ්ඩාංගය. මේ කණ්ඩාංගය
අපි ඉස්සෙල්ලාම මේක A කියලා කියමු. B කියලා කියමු. එතකොට අපිට A කණ්ඩාංක ලියන්න පුළුවන්. ඉස්සෙල්ලාම x කණ්ඩාංක ලියන්නේ 4. x කණ්ඩාංක 4ද නැහැ. x කණ්ඩාංක 4 නෙමෙයි. x කණ්ඩාංක කීයද මේකේ? බිංදුවයි. ඉස්සෙල්ලාම ලියන්නේ x කණ්ඩාංක. ඊට පස්සේ y කණ්ඩාංකය 4යි. ඊට B. අපි ඉස්සෙල්ලාම කියන්නේ මොකද්ද? x කණ්ඩාංකය 2යි y කණ්ඩාංකය බිංදුවයි. ඉස්සෙල්ලාම මේකේ අනුක්‍රමණය හොයන් ඉන්න ඕනේ. අනුක්‍රමණය හොයන්නේ මෙන්න මේ සමීකරණය. මොකද්ද? y කණ්ඩාංකවල වෙනස. yb ya xb ඩිග්‍රීම xa. එතකොට මෙන්න මේකේ yb කියන්නේ කීයද? yb කියන්නේ බිංදුව. බිංදුවෙන් අඩු කරන්න තියෙන්නේ x ya 4යි. ඊට පස්සේ xb කියන්නේ බිංදුව. එන්න xb කියන්නේ බිංදුවද නැහැ 2යි. එසමයක් බිංදුව. මේක අඩු වුණාම ඍණ 4 බෙදීම 2 ඉතර වෙන්නේ ඍණ 2. ඒ කියන්නේ අනුක්‍රමණය ඍණ 2යි. තව එකක් තමයි මේක අන්තක්ඛණ්ඩය කියන්නේ සමනේ. අපි අන්තක්ඛණ්ඩයේ C කියලා කියන්නේ මෙන්න මේ පස්තාරේ මොකෙන්ද? y අක්ෂයේ ඡේදනය වෙන තැන. y අක්ෂයේ ඡේදනය වෙන්නේ 4දී. එතකොට C = 4 කියලා කෙලින්ම ගන්නත් පුළුවන්. හරිද? නැත්නම් අපිට මෙන්න මේ සමීකරණ y = mx ධන c කියලා එක කණ්ඩාංකයක් ආදේශ කරනවා. අපි දැන් දන්නවා m කියන්නේ ඍණ 2යි. ඊට එක කණ්ඩාංකයක් ගන්නවා. මේක a කණ්ඩාංකය ගත්තොත් මේක x කියන්නේ බිංදුවයි. y කියන්නේ 4යි. දැන් එතකොට ඒත් වෙනවා අපිට c = 4යි කියලා. අපි දැන් m c දෙන්නම දන්නවා. දැන් අපිට දෙන්නේ පස්තාරේ ලියන්න. y = mx ධන c y = ඍණ 2x 4. ඕක තමයි අපේ පස්තාරේ සමීකරණය. ඊට පස්සේ අපිට කියනවා අර්ධ වෘත්තයක විෂ්කම්භය AB ට 5 cm දුරින් AB ට 5 cm දුරින් පිහිටි CD CD පෙන්වන්න. CD ජය ලබා ගැනීම සඳහා සම්පූර්ණ දල රූප සටහන පහත දැක්වේ. ප්‍රතිබිම්බන භාවිතයෙන් CD ජය ලබා ගැනීම සඳහා නිරූපණය කිරීමට නිර්මාණ රේඛාව දල රූප සටහනක් සම්පූර්ණ කරන්න කියලා කියනවා. එතකොට AB ට 5 cm දුරින් පිහිටි CD කියලා එකක් තියෙනවා. මෙහෙන් තියෙන්නේ 5 cm දුරින් තියෙනවා. එන්න මෙතෙන්දී අපිට 5 cm අරගෙන ගත්තනම් මෙතන කවකට අඩි රූල තියෙනවා. අඩි රූලේ 5 cm මෙතන බිංදුවේ තියෙනවා. මෙතන 5 තියලා කවකට්ටුවම 5 cm අරගෙන මෙන්න මෙතනින් අපි මෙතන කවකට්ටු තුරු තිබ්බා. ඉතල මෙතන තිබ්බා. දැන් චාපක තුර මෙතන 5යි. හරිද? ඊට පස්සේ මෙතන 5යි. අපිට දැන් මෙන්න මෙයාට සමාන්තර රේඛාවක් ඇඳ ගන්න ඕනේ. මෙන්න මේ ලක්ෂ්‍ය අපි E කියලා කියමු. E ලක්ෂ්‍ය ලම්බය ගන්නේ මෙන්න මෙහෙම කවකට තිබ්බා. මෙතන තුඩ තිබ්බා. එතනින් ශාපයක් ගැහුවා. ඒ දුර වෙනස් නොකර ආයි මෙතනින් ගන්න. හරිද? මේ දෙක ඊට පස්සේ ආයි මෙතන කවකට තියලා මෙතනින් ශාපයක් ගන්නවා. ආයි මෙතනින්
කවට්ටකට තියලා මෙතනින් ඡාපය ගන්න. ඒතර මෙන්න මේ දෙන්න ලම්බක මේ රේඛාවට ලම්බකයි. එඳින්නේ නැහැ. ඔයගොල්ලන්ට හරියට එයි. ඒ වුණාට මේක දල එකක්. අපි කවකට පාවිච්චි කරන්නේ නැහැ. නිකන් ඡාප ගහලා තිබ්බහම හරිද? එතන තිබ්බා. ඔන්න ඔහම ඡාප ටික ගහලා තියෙනවා. ලස්සනට රේඛාවට අඳින්න ඕනේ. මේක තමයි C. ඒක තමයි අපිට උත්තර පත්‍රය සටහන් කරන්න තියෙන්නේ. හරි. හරි. අපි ඊළඟට බලන්නේ 18 වෙනි ගාන. එතකොට මේ 18 වෙනි ගාන න්‍යාංශ ගානක්. න්‍යාංශ දෙකක් ගුණ කරලා තියෙනවා. එතකොට මේක අපි ගමු A න්‍යාංශය. A න්‍යාංශය B න්‍යාංශයෙන් ගුණ කළාම හැදෙනවා C න්‍යාංශයක්. C න්‍යාංශය තමයි මේ. හරි. ඊට පස්සේ අපි A න්‍යාංශය ගුණ කරමු B න්‍යාංශයෙන්. ගුණ කරන්න විදිහක් තියෙනවා. අපි ඉස්සෙල්ලාම මෙන්න මේ විදිහට තමයි ගුණ කරන්නේ. ඉස්සෙල්ලාම කොහොමද? මෙයාගෙන් මෙයා ගුණ කරන්න. ඊට පස්සේ අපි මෙතන ලියනවා. බිංදුව දෙක බිංදුව. ඊට පස්සේ ඊළඟ එක මෙයයි ලියනවා. බිංදුව ඍණ 2 1 ඍණ 1. එසේ යට මෙයයි ඍණ x එක මේ කරන්න තියෙන්නේ 2 බිංදුවෙන්. ඊට පස්සේ x එක ගුණ කරනවා 1 ඍණ 1. මේක තමයි දැන් B න්‍යාංශය. ඒතකොට මේක තමයි මේ C න්‍යාංශය. මෙන්න මේ බිංදුව තමයි මෙයා. y තමයි මෙයා. 6 තමයි මෙයා. 2 තමයි මෙයා. හරි. අපි මේක ගුණ කරමු. මෙයාගෙන් මෙයා ගුණ කරනවා. මෙයාගෙන් ගුණ කරනවා. ඊට පස්සේ දෙන්න එකව කරනවා. බිංදුව ගුණ කිරීම 2 එකතු කරන්න තියෙන්නේ ඍණ 1 ගුණ කිරීම බිංදුව. ඊට පස්සේ මේ බිංදුව ගුණ කරන්න 1. බිංදුව ගුණ කරන්න 1 ඍණ 2 ගුණ කරන එකට ඍණ 2 ගුණ කරන්න ඍණ 1. ඊට පස්සේ මෙයා x ගුණ කරන්න 2 දෙකෙන් එකතු කරන්න ගුණ කිරීම බිංදුව මෙයා. x ගුණ කිරීම 1 x ගුණ කිරීම එකතු කරන්න ඕනේ 1 ගුණ කිරීම ඍණ 1. මේක සුළු වුණාම මම උඩින් දානවා. ඒතර මේක බිංදුවයි. මේක සුළු වුණාම බිංදුවයි ඍණ 2 ගුණ වෙනවා ඍණ 1. ධන 2. මෙයා 2x වෙන මෙයා ධන බිංදුව. බිංදුව 1. බිංදුවෙන් වැඩි කළාම
බිඳුව. එතකොට 2x. මෙතන x එකෙන් වැඩි කරලා x ඊට පස්සේ එකතු කරන්න තියෙන්නේ 1 වැඩි කිරීම ඍණ 1. ඊටරේ ඍණ 1යි. x ඍණ 1. හරි. එතකොට අපිට y ට කියන්න පුළුවන් y සමාන වෙනවා 2යි මේ ඝනය බිඳුව y 6 2. එතකොට y සමානයි 2යි. එතකොට x කොට අපිට ගන්න පුළුවන් x කියන්නේ 6යි 2යි x ට සමාන වෙනවා. මේක දෙකෙන් බෙදුවහම x සමානයි 3යි. මේ ටික තමයි අපිට පිළිතුරු වශයෙන් ලැබෙන්නේ. මේ දෙක. හරිද? ඊට පස්සේ අපිට 19 වෙනි ගාන. 19 වෙනි ගාන කියන රූපයේ දී ඇති වෘත්තයේ කේන්ද්‍රය O වේ. මේකේ කේන්ද්‍රය ඕලු. AB විෂ්කම්භයද අරය 5 සෙන්ටිමීටර්ද වේ. AC කියනවා 5 සෙන්ටිමීටර් නම් දී ඇති වෘත්තය BC. හරි. මේක වෘත්තයේ විෂ්කම්භය වෘත්තයේ පරිදිය ආපාදනය කරනවා. එතකොට අපිට ප්‍රමේයයක් තියෙනවා විෂ්කම්භය වෘත්තයේ පරිදියක් මත ආපාදනය කළා මෙන්න මේ අංශක 90යි කියලා. හරිද? එතකොට කියන්න පුළුවන් ABC ත්‍රිකෝණය ඍජුකෝණික ත්‍රිකෝණයක් ත්‍රිකෝණයක් වෙන්නේ. හරිද? එතකොට අපිට එතකොට මේ ඍජුකෝණික ත්‍රිකෝණේ පාද දෙකක් දන්නවා. ඇයි AB දන්නවනේ. AB කියන්නේ විෂ්කම්භය කියන්නේ අර වගේ දෙකක්. දැන් පස්වරක් 2 10යි. එතකොට අපිට දීලා තියෙනවා AC වල ටික. එතකොට පාද දෙකක් දන්නවා. අනිත් පාදේ හොයන්න. එතකොට අපිට පයිතගොරස් ප්‍රමේය දාලා හදන්න පුළුවන්. පයිතගොරස් ප්‍රමේය කියන්නේ කර්ණයේ වර්ගය. කර්ණය කියන්නේ AB වල වර්ගය සමාන වෙනවා AC පාදයේ වර්ගය ධන BC පාදයේ වර්ගය. AB පාදය කියන්නේ 10යි 10 වර්ගය. AC කියන්නේ 6යි 6 වර්ගය ධන BC වර්ගය. එතකොට අපිට මෙතන 100යි මෙතන 36යි මෙතන BC වර්ගය. එතකොට අපි කියනවා BC වර්ගය සමානයි 100 ඍණ 36. එතකොට BC වර්ගය 64. BC වර්ගය 64 නම් අපිට මේකේ මූලය ගත්තනම් BC වලගේ වන්න. BC වෙනවා 8යි සෙන්ටිමීටර්. හරි. අපිට ඊට පස්සේ කුලක ගානක් තමයි දෙන්නේ. 20 වෙනි ගානට. එතකොට 20 වෙනි ගානේ අපිට දීලා තියෙනවා A මේල B dash නිරූපණය කරන ප්‍රදේශ අඳුරු කර දක්වන්න. එන වෙන රූප සරහනක් දීලා තියෙනවා. හරි. ඉස්සෙල්ලාම මේකෙදි කරන්න ඕනේ. මේකේ වෙන රූප සරහන ඉඳ ගන්නවා. අපි කටුවට මේකේ අදාළ ප්‍රදේශය ඉස්සෙල්ලා ලකුණු කරන් ඉන්නවා මෙහෙම. මේක B මේක A. එතකොට A ට අයිති ටික තමයි මෙයා.
ඔන්න ඊට පස්සේ බීට අයිති ටික. බීට අයිති ටික නෙමෙයි බී ඩෑෂ් ඒ කියන්නේ බීට අයිති නැති ටික. ඒ කියන්නේ මෙන්න මේ ටික. මෙන්න මේ ටික තමයි බී ඩෑෂ්. මෙන්න මේ ටික. ඊට පස්සේ අපිට අහන්නේ මේලේ කියන්නේ මේ ඔක්කොම කට්ටිය. ඒ කියන්නේ මේකේ හිස්සෙලා තියෙන ඉරි ඇඳිලා නැතුව ඉතුරු ටික. මේලේ ගැන අපි නිකම් හෝ වගේ දෙන්නම වෙන්න පුළුවන් දෙන්න එක්කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒක වෙන්නේ මෙන්න මේ ටික ඇර මෙන්න මේ ටික ඇර ඉතුරු ටික අපි මේක කඩ කරලා පෙන්නනවා. මට අඩි ඩොලන්න දෙන්න චතර පාටයි නොගා පාට ඊට පස්සේ එට 21 වෙනි ප්‍රශ්නය 21 වෙනි ප්‍රශ්න කියන්නේ රූපයේ ABCD චතුරස්‍රයකි. ABCD චතුරස්‍රයක්. එතකොට මේක වෘත්ත පරිධිය මත පිහිටන්නේ. එහෙනම් මේක වෘත්ත චතුරස්‍රයක් වෙනවා. තවද AD DC වෙනවා. මේ දෙන්න සමාන වෙනවා. වෙන අතර ABC අංශක 70ක් වෙනවා. ABC අංශක 70ක් ඒක 70ක් වෙයි. තොරතුරු ඇසුරෙන් DBC වල විශාලත්වය හොයන්න. හරි. මේක දැන් අපි කොහොමද හොයන්නේ? හරි. අපිට හොයන්න විදිහක් තියෙනවා. මේක වෘත්ත චතුරස්‍රයක්. හින්දා මෙන්න මෙතන කොහොනේ අගේ මෙන්න මේ කෝණය අගේ අපිට හොයන්න ඕන මේ කෝණ. දැන් අපිට මේකෙන් භාගේ 35යි කියලා එහෙම ගන්න බෑ. ඒක හරියට ඡේදනය වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. ඒත් අපිට කරන්න පුළුවන් එක විදිහ තමයි මෙන්න මේ කෝණයගේ හොයන්න. ඒකට මේ කෝණ දෙකේ එකතුව වෘත්ත චතුරස්‍ර ප්‍රමේයට අනුව 180ක් වෙනවා. ABC කෝණය දන ADC කෝණය මේෂක 180ක් වෙනවා. අපිට මේකේ ABC කෝණය දීලා තියෙනවා මේෂක 70යි කියලා. ADC 180යි. එතකොට අපිට ADC හොයන්න පුළුවන් මේෂක ADC හොයන්න පුළුවන් 180න් අඩු කරන්න තියෙන්නේ 110යි. හරි. එතකොට අපිට මෙන්න මේ කෝණ දෙක සමානයි. හරිද? මේ කෝණ දෙක සමානයි. අපිට මෙන්න මේ ත්‍රිකෝණය ACD ත්‍රිකෝණය සලකලා අපිට එක කෝණයකගේ හොයන්න පුළුවන් මෙතෙන්දී DAC හරි DCA වල හරි
එක හොයන්න අපි මේක x කියලා ගමු මේ x නම් x තුර අපිට ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුව 180ක් වෙනවා එතකොට ඒකයි 110යි අපි කලින් හොයාගත්තා ඒක 180ට සමාන වෙනවා ඊට පස්සේ 180න් අඩු කරනවා 110ක් දෙකයි x මෙතන 70යි මේක දෙකෙන් බෙදුවහම x සමානයි 35 එතකොට DAC කෝණයේ අංශක 35ක් වෙනවා මෙයා 35 දැන් ඒක හෙව්වට අපිට ඕන මෙන්න මෙයා හරි බලන්නකො මෙතන මේක DC ඡාපයක් වෙනවා මේ ඡාප මෙන්න මේ ඡායයට මෙන්න මේ කයි මේකයි එකම වෘත ඛණ්ඩ පිහිටන්නේ මේ එකම ඡාය මේක x නම් මේක x වෙනවා හරිද එතකොට අපි කියන්න පුළුවන් A DAC සමානයි DBC කියලා එතකොට අපි ඒක අපි 35 කියලා හෙව්වා ඒ හින්දා DBC වෙනවා 35 DBC වෙනවා 35 අංශක හරි